අයිබෝවන් ලියස් ටීවී අපේ ඔන්න අදත් කෝඩුකාරයන්ගේ හීන පාට කරන්න කෝඩුකාර හීන අරගෙන ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සතිය දවස් 5ෙම දිගහැරෙන මියුසික් ප්‍රෝග්‍රෑම් සීරීස් එකේ අද දවසේදී මේ කෝඩුකාර හීන අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ දක්ෂයන්ට තැනක් දීමේ අරමුණින් දක්ෂයන්ව ඉදිරියට අරගෙන යීමේ අරමුණින් තමයි මේ කෝඩුකාර හීන ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. ගොඩක් ආදරෙන්. ඉතින් විශේෂයෙන්ම ඔබට පුළුවන්කම තියෙනවා මේ හැම වැඩසටහනක්ම නරඹන්නට POTV අංක 130 ඔස්සේ. ඉතින් ඒක ගැනත් මතක් කරන ගමන් අපේ ලියස් TV Facebook page එක තියෙනවා. page එකත් follow කරලා තියාගන්න, like කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ ලියස් TV YouTube channel එක තියෙනවා. ඒකත් subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපේ අතපසු වෙච්ච program, අපේ ඉදිරියට එන්න තියෙන program මොනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අද කෝඩුකාර හීන අපේ පාට කරන්න කෝඩුකාර හීන තවත් ලස්සන කරන්න ලස්සන කෙනෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ තමයි සමිත්‍රා නෙත්දිනි. අයිබෝවන්. right සමිත්‍රා කියලා කියන්නේ ඇත්තටම හරියට හරිම අහිංසක ළමයෙක්. මොකද කනට හෙන්නවත් කතා කරන්නේ නැති ළමයෙක්. ඉතරත් කොහොමද සමිත්‍රා? එහෙම නෑ ඉතින්. එහෙම නෑ ඉතින් කියපු විදියම තේරෙනවා හරිම අහිංසකයි. අඩු ගානේ කූඹියටවත් හප් කියන්නේ නැති જાතිය කෙනෙක් නේ. right සාමාන්‍යයෙන් අපේ නම් සමිත්‍රා මේ ගෙදර ආවම තමයි අපේ අහිංසකකම් බලන්න පුළුවන්කම තියෙනවා. වගේත් එහෙමද? යාළුවොත් එක්ක ඉන්නකොටත් එහෙම තමයි. මම අහිංසක නෑ. right යාළුවට කතා කරන්න පුළුවන් වුණා නම් මෙතෙන්ට ඇවිල්ලා කියයි සමිත්‍රාගේ අහිංසකකම ගැන නේ. right okay. අපි එහෙනම් කතාව පටන් ගමු සමිත්‍රා. ඔයාගේ ඉස්කෝලේ කාලේ පාසල් ජීවිතේ ඔයා කොහොමද මියුසික් ෆීල්ඩ් එකට ඇවිල්ලාද හිටියේ පාසල් යන කාලේත්? එහෙම නැත්නම් පස්සේද ඔයා මේ ෆීල්ඩ් එකට ආවේ? මගේ ගම මාතර. මං ඉස්කෝලේ ගියේ පොඩි එකේ ඉඳන් පහවසරට යනකම් පුංචි ඉස්කෝලේකට ගියේ. තියගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්ව ලියලා ඒක ඉවර කරලා තමයි නගර ඉස්කෝලේකට ආවේ. එතකොට මං 6 වසරේ ඉඳලා A level ඉවර වෙනකම්ම ගියේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට. මියුසික් ඉගෙන ගන්න ගත්තේ කිව්වොත් මෙහෙමයි. මං පොඩි කාලේ කියන්නේ මං කතා කරන්න ගත්ත කාලේ ඉඳන් සින්දු කියනවා. ඒනට මම මියුසික් කියන දේ ඉගෙනගෙන තිබ්බේ නෑ. මොකද අපේ ගෙදර අම්මා ගණිත ගුරුවරියක්, තාත්තා ඉංග්‍රීසි ගුරුවරයෙක්, දැන් විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. එතකොට යාළගේ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මට මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් ගෙදර තිබ්බේ නෑ කොහෙත්ම. හැබැයි අර හැකියාව හින්දා වෙන්නේ නැති අපේ මගේ අනිත් ගෙදර අනිත් අයටත් සිං කරන්න පුළුවන්. මේ එහෙම සින්දු කියලා තියෙනවා. එතකොට මම අපේ ඉස්කෝලේ පුංචි නිසා මට ගොඩක් අවස්ථාව හම්බුණා ඉස්කෝලේ ඇතුලේ පුංචි කාලේ ගායනා කරන්න තරඟවලට ඉස්කෝලේ ඇතුලේ. ඒකත් එක්ක තමයි මම මියුසික් පටන් ගන්නවා කියලා පටන් ගත්තේ. ඉගෙන ගන්න පටන් ගත්තේ මම මාතර ඉස්කෝලාවට පස්සේ සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට ආවට පස්සේ 6 වසරෙන් සංගීත විෂයක් විදිහට ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකොට මගේ ටීචර් හර්ෂමාලි ටීචර් තමයි මට විධිමත් විදියට මියුසික් කියන දේ ඉගෙන ගන්න අඩිතාලම දැම්මේ. අදටත් මගේ ටීචර් කියලා මම කියන්නේ. ටීචර්ගෙන් තමයි මම මියුසික් ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකම මම මියුසික් එහෙම ඉගෙනගෙන නැහැ. මේ right. පවුලේ තව කවුද ඉන්නේ ඔයාගේ? ඉන්නවා අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි අක්කයි. හරි එහෙනම් අක්ක කෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම ඒ නංගි අහිංසක වෙන්න ඕනේ. මොකද අක්කලා ඉන්න පවුල්වල කොහොමද නංගි අහිංසකයි ඇත්තද? අපේ ගෙදර ඒක අනිත් පැත්ත වෙන්නේ නැති අක්කා තමයි කතා කරන්නේ නැත්තේ. right okay දැන් පාසල් කාලේ අපි මතක් කරානේ දැන් ඔයා මියුසික් කියන්නේ ඔයා හිතුවේ නිකන් ඔයාට මියුසික් පුළුවන්. ඔයා මියුසික්ම තමයි තෝරගන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝටම ඉස්කෝලෙන් කාලේ හීනයක් තියෙනවානේ මම මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා. මේ වගේ කෙනෙක් වෙනවා කියලා. ඔයා හිතුවද මම අනිවාර්යයෙන්ම මියුසික් තමයි කරන්න කියලා? පුංචි කාලේ මගෙන් කවුද වෙන්නේ කියලා ඇහුවොත් මං කිව්වේ ටීචර් කෙනෙක් කියලා. ඒක අදටත් ඒකේ විදිහම තමයි. කියන්නේ මං ආසාව තියෙන්නේ මං ටීචර් කෙනෙක් වෙනවා කියලා. හැබැයි ඒක මොකද්ද මොනවද උගන්වන්නේ කොයි විදිහද දන්නේ නැහැ. පුංචි කාලේ ටීචර් සාරිය ඇඳගෙන එන ආසාවට මම ටීචර් කෙනෙක් වෙනවා කියලා ආසාව තමයි පුංචි කාලේ තිබ්බේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පුංචි කාලේ ඉඳලා මම සින්දු කියනවා. ඒ කියන්නේ ඒ ටිකක් මම කටකාරයි පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒකත් එක්ක මට ඉස්කෝලේ ඇතුලේ එනවුන්ස් කරන්න කතා කරන්න සින්දු කියන්න මට chance එක හම්බුණා ඉස්කෝලේ ඇතුලේ. මම එහෙම මේ ලැජ්ජාශීලී ළමයෙකුත් නෙමෙයි පොඩි කාලේ. ඒකෙන් මට ඒ අවස්ථාවෙන් තමයි මම සින්දු කිව්වට වැඩිය මම කවි කිව්වේ. අපේ ගෙදර
මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැහැනේ. එතකොට මම මියුසික් ඉගෙනගෙන නැහැ. හැබැයි අපේ සීයා අපිට අහෙන්න කවි කිව්වා ඒ දවස්වල. ඒ කවිත් හින්දාත් වෙන්නේ නැති මම පුංචි කාලේ ඉඳන් කවි තමයි කිව්වේ ජන කවි. ඒ ආසාව ජන කවි වලට මම අදටත් ආසයි. මම දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යාවක්. මම කැම්පස් එකේ කරන්නේ ජන කවි මානව වංශ සංගීත විද්‍යාව. ඒ ආසාව ආවේ පුංචි කාලේ. එතකොට ඒකෙන් ඒ ආසාවට කරාට අපිට ඉස්කෝලේ ඉතින් හැම එක සිලබස් එකක්නේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ. එතකොට ඒකෙන් තමයි මම මියුසික් ඉගෙන ගන්න පටන් ගත්තේ. ඒකෙන් මම මියුසික් කරනවා කියන එකක් ආවා මිසක් මට පුංචි කාලේ තිබ්බේ නෑ මම මියුසික් ටීචර් කෙනෙක් වෙනවා හෝ ඉස්සරහට මියුසික් කරනවා කියලා එකක්. අර පොඩි කාලේ ඉඳන් ආසාවට කරපු එක තමයි දැන් මම මගේ කවදාද ප්‍රොෆෙෂන් එක විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට් දැන් මෙතන ඔයා 100ව රිප්‍රසන්ට් කරේ නැත්නම් මෙතනදී ඒක හරි අඩුවක්. පොඩි ජන කවියක් කියන්න පුළුවන්. හරියට දෙමු. හරි අපි ওই විදිහට පොඩි කැලක් ජන කවියක් පොඩි කැලක් කියමු. රයිට් ඕකේ දැන් කොහොම හරි සවිත්‍රගෙන් මම ජන කවියක් කියාගන්නම් තමයි අද ප්‍රෝග්‍රෑම් එකේ. දැන් ඔයා කියවනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ වයි ඉන්නේ කියලා. මේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණාට පස්සේ කොහොමද ඔයාගේ මේ ෆීල්ඩ් එකට විශ්වවිද්‍යාලයෙන් ලැබෙන සහයෝගය? විශ්වවිද්‍යාලෙන් මම කිව්වා වගේ මම තෝරගත්තා මම කරන්නේ මානව වංශ සංගීත විද්‍යාව කියලා. ගොඩක් අය කිව්ව ගමන් ආපෝ කවිද? කවි කාටත් පුළුවන්. එහෙම තමයි ඒ වගේ ආකල්පයක් තමයි කොහෙන් වුණත් එන්නේ. ඒ වුණාට මං හිතන්නේ ඒක අපේ දේ. අපි අපේ දේ අමතක කරලා අනිත් කොච්චර දේවල් කරත් හරි ඒක අපරාධයක්. අපිට හරි ලස්සන සම්ප්‍රදායක් තියෙනවා. අපිට හරි ලස්සන මියුසික් තියෙනවා. ඒක අමතක කරලා යන්න නැතුව කරන්න තමයි මම මේක තෝරගත්තේ. ඒකට කැම්පස් එකෙන් අපේ අධ්‍යනාංශයෙන් අපේ තියෙන සිලබස් එකෙන් සහ ගුරුවරුන්ගෙන් මාර විදිහට ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ප්‍රවීණ ගුරුවරු ටිකක් අපිට ඉන්නේ. එකෙන් ඇත්තටම මම ඉස්කෝලේ කාලේට පස්සේ සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. මොකද මම මියුසික් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයිනේ. එතකොට මම සෑහෙන දේවල් ඉගෙන ගන්නවා දැන් කැම්පස් එකේ. හරි අද කොහොම හරි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් කොහොම හරි මට ජන කවියක් ඕනෙමයි. හොඳද? රයිට් ඕකේ. දැන් සමිත්‍ර අපිට කියන්න දැන් ඔයා විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ එහෙම නැත්නම් මේ අර අපි කියන්නේ අපේ හීන මරාගෙන අපි සමහර අයගේ හීන හැබෑ කරනවා කියලා. දැන් ඔයා ආසාවෙන් හිටපු ෆීල්ඩ් එකේ තමයි මේ යන්නේ. එතකොට ගෙදරිනුත් අපිට ලොකු සපෝට් එකක් ලැබෙන්න ඕනි මේ ෆීල්ඩ් එකේ අපි ඉස්සරහට යනකොට. ගෙදරින් ලැබෙන සපෝට් එක මොන වගේද? ඒ සපෝට් එක කියන්නේ එයාලට මියුසික් කියලා තේරෙන දෙයක් නෑ ඇත්තටම. සින්දු කියනවා. අම්මත් ලස්සනට සින්දු කියනවා. තාත්තත් ලස්සනට සින්දු කියනවා. ඒ වුණාට එයාලට ඇත්තට මියුසික් කියලා තේරෙන දෙයක් නැහැ. එයාලගෙන් හම්බ වෙන ලොකුම සපෝට් එක තමයි අදටත් මම මොකක් හරි සින්දුවක් කියලා Facebook එකට හරි මොකක් හරි සෝෂල් මීඩියා එකකට දැම්මොත් මට ඉස්සෙල්ලම වැටෙන කමෙන්ට්ස් ටික වැටෙන්නේ අපේ ගෙදර. ඒ කියන්නේ මගේ ලොකුම ෆෑන්ස්ලා ඉන්නේ අපේ ගෙදර. එතකොට මම මොනවා කරත් එයාලා ඒක මාරු විදිහට අගය කරනවා. මම මොටිවේට් වෙන්නේ ඒකෙන්. මට පුළුවන් කියලා දැනගත්තේ ඒකෙන්. ඒ කියන්නේ එයාලට මාරු සතුටුයි. තාත්තා පුංචි කාලේ ඉඳලා මාරු විදිහට උදව් කරා. දැන් මම 6 වසරෙන් ඉස්කෝලේට ගියාට පස්සේ මම තරඟ වලට යන්න ගන්නේ සංගීත තරඟ වලට යන්න ගන්නේ 8 වසරෙන් විතර. ඒ 8 වසරෙන් පටන් ගත්ත එක ඒ ලෙවල් වෙනකම්ම ගියා. ඒ යනකම් ප්‍රැක්ටිස් ඉවර වෙනකම් රෑ 11යි 12යි තාත්තා පාරට වෙලා ඉන්නවා මං එනකම් ඉස්කෝලේ ගාව. සමහරවිට ටීචර්ලා ගෙදර ගාව. මේ මදුරුව කකා දවස් ගණන් තාත්තා ඉන්නවා මං එනකම්. තාත්තා ඊළඟ දවසේ ඉස්කෝලේ යනවා. ආයෙ වැඩට යනවා ඊළඟ දවසේ. ඒ කැපකිරීම මගේ අම්මත් එහෙමයි. එතකොට රෑට කන්න බොන්න උයලා තාත්තා තේවනවා. එතන ප්‍රැක්ටිස් කරන ඔක්කොටම සමහර දවසට. ඒ වගේ මාර කැපකිරීම කරපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මට ඉන්නේ. ඒ දෙන්න හින්දා තමයි මං මොනවා හරි දෙයක් තියෙනවා නම් මට අද වෙනකොට හම්බෙලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා එයාලගේ සපෝට් එකට ඒ ආදරේට. රයිට් ඔයා කියන අද තැනක ඉන්නවා නම් ඒකේ ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ වගේ අම්මා තාත්තට නේද? රයිට්. දැන් ඔයා කියවනේ ස්වාමිත්‍ර මේ මම සිද්ධු කියලා වීඩියෝ Facebook දානවා කියලා. අතරම දැන් අපි වගේම ගොඩක් අය ඔයාව දැන් හඳුනාගත්තේ මේ සෝෂල් මීඩියා හරහානේ. කවුද ඔයාලට මේ අයිඩියා එක දුන්නේ මේ සිද්ධු කියලා සෝෂල් මීඩියා දාන්න කියලා?
සෝෂල් මීඩියා කියන්නේ මම කැම්පස් යනකම්ම සෝෂල් මීඩියා අල්ලවත් තිබ්බේ නෑ. YouTubeවත් YouTube අපි පාවිච්චි කරාට එහෙම ලොකුවට නෑ. අපේ ගෙදර ඉන්ටර්නෙට් තිබ්බේ නෑ. කැම්පස් ආවට පස්සේ තමයි මෙහෙම හරි දැන් මම හරි සෝෂල් කෙනෙක්. ඒ කියන්නේ මම ඉස්කෝලේ වුණත් බාහිර වැඩ ඔක්කොම කරා. හැබැයි එතනින් එහාට තියෙන සමාජයට මට යන්න හම්බුන්නේ නැහැ. මං ගිහි ගර්ල් ස්කූල් එකකට. එතකොට තාත්තා මේ ස්කූල් වෑන් එක ගෙනල්ලා දානවා. ආයෙ ගෙදර යනවා. ඒ වෙලාවට නැති වෙලාවට තාත්තා එනවා. එහෙම නැත්නම් මට එතනින් එහාට සමාජයට බහින්න වෙලා තිබ්බේ නැහැ. කැම්පස් ආවට පස්සේ තමයි මම ඒ සමාජයට බැස්සේ. එතකොට තමයි මම සෝෂල් මීඩියා අඳුරගත්තේ මොනවද කියලා. ඒකෙත් මුලින් මම WhatsApp ස්ටේටස් මෙහෙම දාලා ඉන්නකොට මගේ යාළුවෝ තමයි මොනවද ඔය කරන්නේ දාන්න වීඩියෝ කරලා දාන්න මෙහෙම කරන්න කියලා එයාලගේ ෆෝන් දීලා එයාලා වීඩියෝ කරලා ඔය තියෙන බහුතරයක් දැනට තියෙන සින්දු ගොඩක් ඒගොල්ලෝ දාපුවා. ඒගොල්ලන්ගේ උමනාවට මට මාර ලස්සන යාළුවෝ ටිකක් හම්බුණා කැම්පස් එකට ආවට පස්සේ. මට එතනත් ගෙදරක් තියෙනවා. මට ගෙදර ගියත් ගෙදරක් තියෙනවා. මං මාර කම්ෆර්ටබල් සෝන් එකේ තමයි ඉන්නේ. ඒක නෝ හරිම වාසනාවන්තයි. මොකද සමහර අයට හම්බ වෙන යාළුවෝ නිසා ඒගොල්ලෝ නැත්තරම නැති වෙලා තියෙන අවස්ථා අපි දැකලා තියෙනවානේ. අපි හැට දැකලා තියෙනවා. ඉතින් ඒ ඇති මම හිතන්නේ ඔයා හරිම වාසනාවන්තයි. ඒ වගේ යාළුවෝ පිරිසක් එකතු වෙලා ඔයාව මේ ගොඩ දාන්න ඕනේ. අපි සමිත්‍රාව මේ වගේ තැනකට ගෙනියන්න ඕනේ කියලා හිතන එකම නේද? මං ගමෙන් කොළඹට එනකොට මං හිටපු ඉදයයි දැන් ඉන්න ඉද කොටින්ම අඳින පළඳින විදිය පවා ඒගොල්ලෝ තමයි වෙනස් කරේ. මේ ඔහොම ඉන්න එපා මෙහෙම කරන්න කියලා අදටත් මම ලොකුට වෙනස් වෙලා නැහැ. හැබැයි එච්චර හරි වෙනස් වෙලා තියෙන ඒගොල්ලන්ගේ උමනාවට. ඒ දේවල් හැම දෙයකටම ඉතින් යාළුවෝ ටික තමයි ගෙදරයි නැති වෙනකොට මාව බලාගත්තේ. මං වැටිච්ච තැන්වල හරිම හයියක් විදිහට හිටියා මාත් එක්ක. ඉතින් ඇත්ත මං ආසාවන්තයි. ඇත්තටම සමිත්‍ර මෙතෙන්ට ආපු වෙලාවේ මං හිතනවා මේ විදිහට කතා කරයි කියලා හරිම අහිංසක විදිහට පැත්තකට වෙලා හරිම තැම්පත්ව හිටවලා මේක. ඉතින් තවත් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මෙහෙම කතා කරද්දී. ඉතින් අපි හිතුවා සමිත්‍රා ඊට කලින් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි හිතුවා වගේ ලස්සන වොයිස් එක අපිට අහන්න ඕනේ මේ වෙලාවේ. මොකද යාළුවෝ විතරක් නෙවෙයි අපිව බලාගෙන ඉන්න මේ වෙලාවේ DSTV බලාගෙන ඉන්න සහ අපි හැමෝම ආදරය කරන වොයිස් එකක් වාට තියෙනවා. ඉතින් අපි ලස්සන සින්දුවක් කියමුද? මේ අපි අහන්න දැස් වෙන්නේ සමිත්‍රාගේ පුන් සඳ රැට.
වාව් සමිත්‍ර හරිම ලස්සනයි. දැන් මේ මම සින්දු කෙනෙකුට වගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. සින්දු කෙනෙක්ට හරි කතා කරන ඇස් දෙකක් වඩ තියෙන. කවුරුත් එහෙම කියලා නැද්ද ඊට කලින්? දන්නේ. මම හිතට මූණට කියලා නැතුව ඇති. ඔන්න මම නම් මූණටම කිව්වා. හරිම ලස්සන ඇස් දෙකක් වඩ තියෙන්නේ. සින්දු කෙනෙකුටත් එහෙමයි කතා කරනකොටත් එහෙමයි. ඉතින් ඒක මේ හරි කලාතුරකින් පිහිටන දෙයක්. හරිම ලස්සනයි. ඉතින් අපි ලස්සනේ තවත් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අහන්න සිද්ධ ගොඩාක් තියෙනවා. හැබැයි අපි ලස්සනේ ඊට කලින් කොඩුකාර හීනෙන් පුංචි බ්‍රේක් එකක් ගන්න. බීතතෙද පුවතට පාත කැලණිය වැඩ සිට දෝත මුදුනත් කොට නාත සුරපති වඳින මුල් කොට දකුණු ආතේ ගනරාන් මිනි කලස දාරන වට ලකුණු ඇතුයිව හෙලා දිෂ්ටි තුසිත පුරේ සිට දකුණු වලා සඳ මඩලක් සේම උදා කොට දකුණු වාසලෙන් නෙලි බැස මල් දොර ගාවට පොරොන්දු නම් පොරොන්දු මේ ගානටවත් තේරෙන්නේ අරව ගානේ. දැන් සමිත්‍රමට පොරොන්දු නම් මං වෙනුවෙන් අනිවාර්යයෙන්ම කවියක් කියනවා කියලා ඔන්න කිව්වා නේද? අපි කවිය ගැන ටිකක් කියමුකෝ. ඒක පාත්‍ර ශාන්ති කර්ම වල එන ගායනාවක් නාත දෙවිමල්ලස් නේන ශාන්ති කර්ම ගායනාවක්. රයිට් දැන් අපේ කැම්පස් එකේ දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උනත් ඔයා එක අංශ වලින් ඉගෙන ගන්නවානේ. ඔයා කැමති අංශය මොකද්ද මේ අංශ වලින්? අපි කැම්පස් එකට ගිය අලුත අපි ඔක්කොම කරන්න ඕනේ. කියන්නේ අපි දකුණු ඉන්දියානු සංගීතෙත් කරන්න ඕනේ. උතුරු ඉන්දියානු සංගීතෙත් කරන්න, කියන්නේ වෙස්ටර්න් කරන්නත් ඕනේ. හැම එකෙම අපි කරන්න ඕනේ ෆස්ට් එකේදී. ඊට පස්සේ පුළුවන් අපි කැමති අංශයක් තෝරගෙන යන්න. මම දැනට තෝරගෙන තියෙන්නේ අපේ මානව වංශ සංගීත විද්‍යාව. ඒක ඉගෙන ගන්නේ අපේ ලංකාවේ ඇතුළු පිට රටවල් වල තියෙනවා ජන ගායනාවන් තමයි විශේෂයෙන් ඉගෙන ගන්න. right okay. දැන් මේ ඔයා කැමති නැද්ද ඔය ඉගෙනගත්ත දේවල් සාමාන්‍ය පිරිසක් අතර බෙදා හරින විශේෂයෙන් පුංචි දරුවෝ කැමති මේ වගේ දේවල් ඉගෙන ගන්නවා ආස නැද්ද එහෙම දැනුම බෙදා හරින ආස නැද්ද? ආසයි ඇත්තටම ආසයි. මට දැනට බාධාවක් තියෙන්නේ මං කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නේ. ඒතකොට මට ගෙවල් පැත්තෙන් පටන් ගන්නත් බෑ මෙහෙම පටන් ගන්නත් බෑ. කැම්පස් ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් මම මොකක් හරි එහෙම පටන් ගන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. තාම මේ ඔයාගේ ඔරිජිනල් එකක් තාම එළියට ඇවිල්ලා නැහැ නේ? නෑ. කොයි කාලේ වගේද අපිට ඔයාගේ ඔරිජිනල් එකක් ගන්න පුළුවන්? ළඟදීම පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳ බෑකප් එකක් තියෙනවා මට. ඒගොල්ලන්ගේ උදව්වෙන් කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන්ම හොඳ බෑකප් එකක් තියෙනවා. හොඳ ආදරණීය දෙමව්පියෝ ඉන්නවා, ආදරණීය සහෝදරියෝ ඉන්නවා, ඒ වගේම ආදරණීය යාළුවෝ සෙට් එකක් වාට ඉන්නවා. ඒ නිසා බැරි නෑ. අනිවාර්යෙන්ම ඔයාගේ ඔරිජිනල් එකක් දාන්න ඕනේ. හරිද? right okay. අපි හෙනම් තවත් ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ඉතින් මට ඊට කලින් කියන්න සමිත්‍ර, ඔයා ෆලෝ කරන කවුරු හරි ඉන්නවද? කවුරු හරි කැරක්ටර් එකක් මේ ෆීල්ඩ් එකේ? එහෙම කියන්න බෑ. මම ගොඩක් වෙලාවට ගායකයෙක්ගේ සින්දු වලට වැඩිය ආස වෙන්නේ සින්දුව කියන කෙනාට. ඒ කියන්නේ මම සින්දුවට ආස නම් ඒ ගායකයාට ආසයි. ඒකින්ද ගොඩක් වෙලාවට මම අහන්නේ මට ආස හිතෙන සින්දුවක්. ඒකට ඒ විදිහට තමයි මගේ අද ආස සින්දුව නෙමෙයි හෙට ආස. ඒ නිසා එහෙම ෆලෝ කරන කෙනෙක් කියන්න බෑ. right. දැන් අපි තව සින්දුවක් අහමුනේ. මොකද අපි දැන් කියන්නේ? සිහිල් පින්න ගාව. right. අපි ලස්සන වෙන්නේ සමිත්‍රගෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. people
හරිම ලස්සනයි සමිත්‍ර මටත් මේ අමතකත් වුණා මම ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේදී කියලා. ඉස්සරකට හරිම ලස්සනයි. හරිම ලස්සන වොයිස් එකක් වාට තියෙන්නේ. ඉතින් මේ දැන් සමිත්‍ර අපි ගොඩාක් දේවල් වගේ ලයිෆ් එක ගැන කතා කරානේ. දැන් මේ අපි සාමාන්‍යයෙන් ෆීල්ඩ් එක ඕනම ෆීල්ඩ් එක ආපු ගමන් මග එච්චර සුන්දර වෙන්නේ නැහැ. සමහර අයට එච්චර සුන්දර වෙන්නේ නැහැ. සමහර අයට ඉතාමත් සුන්දර ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ. ඔයාගේ මේ ආපු ගමන කොහොමද? මං හිතන්නේ මම ලොකු දුරක් ඇවිල්ලා තියනවා කියලා. මං තාම අඩිය තියපු ගමන් ඉන්නේ මියුසික් ෆීල්ඩ් එකෙන් ගත්තොත්. හැබැයි එතෙන්ට එනකන් එන ටික ඕනම කෙනෙක්ට හම්බ වෙන බාධාවන් ටික මටත් තිබ්බා. විශේෂයෙන්ම මට මියුසික් මග ඇරිච්ච ලොකු හේතුවක් විදිහට දකිනවා මම හිටපු තැන. يعني මං පොඩි ගමක කෙනෙක් පොඩි ස්කෝලේකට ගියේ. එතකොට ඒවත් එක්ක මට මාව ඩෙවලොප් කරගන්න තිබිච්ච ලොකු කාලයක් නැති වුණා. ඒතර මට දැන් තමයි පටන් ගන්න වෙලා තියෙන්නේ. ඒක මං ලොකු මට සිද්ධ වෙච්ච අඩුපාඩුවක් විදිහට දකිනවා. මං ඒකට මගේ දෙමාපියට බ්ලේම් කරන්නේ නැහැ. ඒ වුණාට එයාලට දැන් මම දන්නවා කවදා හරි මට හම්බ වෙන ළමෙක් පොඩි කාලේ ඉඳලා සින්දු කියනවා නම් එයාව එතනින් එහාට යොමු කරන්න. ඒක මගේ අම්මලට තේරුනේ නැතුව වෙන්නේ නැති. එයාලා මාව කොච්චර අගය කරත් එතනින් එහාට ගන්න ඕන ස්ටෙප් එක මොකද්ද කියන දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ. එතකොට ඒවත් එක්ක මට ගොඩක් මගේ ඉගෙන ගන්න තිබිච්ච කාලේ මිස් වුණා. හැබැයි මං ඉස්කෝලේ ඉගෙන ගන්න ටික හරියට ඒ විදිහට කරා. කියන්නේ මම මියුසික් ඉගෙන ගන්න ගත්තට පස්සේ හැම මියුසික් ඉගෙන ගන්න ළමයෙක්ටම තියෙන පොදු කාරණාව මටත් තිබ්බා. මාව මියුසික් රූම් එකෙන් එළියට ගන්න බැරි වෙච්ච එක. මියුසික් විතරක් නෙවෙයි මම ඩාන්සින් තරඟ වලටත් ගියා. ඔය කවි කියන්න ලොකු හේතුවක් වුණා ඩාන්සින් තරඟ වලට ගියප එක. මගේ කටත් ටිකක් සද්ද නිසා කොයි තරගෙටත් මම දාගන්නවා ටීචර්ස්ලා. එතකොට මියුසික් තරඟ ඉවර වෙද්දි ඩාන්සින් තරඟ වලට යනවා. ඒ ඉවර වෙද්දි ආයි ප්‍රිෆෙක්ට්ස් ඒ වැඩ කරනවා. කොහොම හරි මං පන්තියේ ඉගෙන ගත්තේ නැති තරම්. හැබැයි මට ඒව අතපසුුන්නේ නැහැ. ඒකනම් මං හිතන්නේ මගේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච එක වෙන්නේ නැති. ඒ දෙන්නම ගුරුවරු. ඒ හින්දා වෙන්නේ නැති. මට ඒව ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ඒ ටික මගේ O levels කරගත්තා, A level කරගත්තා. ඒව කරගත්තා. එනහට ඒකත් එක්ක මට මියුසික් ඉගෙන ගන්න බැරි වෙච්ච එක ගැන පොඩි දුකක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒක ලැබිච්ච විදියනේ. දැන් මට හැමදේම තියෙනවානේ. තාම මම පරක්කු නැහැ. ඉතින් මම ලොකු try එකක් දෙනවා ඉස්සරහට හොඳ වැඩක් කරන්න. මං හිතන්නේ හොඳම රහසක් එළියට ආව නටන්න පුළුවන් කියලා. පුළුවන් නේ. පොඩක් නටලා පෙන්නන්න නේද? බෑ බෑ. තාමනද වගේ ඔය වගේ සැඟවුණු දක්ෂතා තාම ඒව හැංගිලා තියෙන්නේ. ඔව්. හොයන්න ඕන. හොයාගන්න ඕනේ. ඉස්සරහට අනිවාර්යෙන්ම හොයාගන්න. මොකද ඒ වගේ දක්ෂතා හංගගෙන හිටියපා හොඳද? ඒ වගේ දක්ෂතා හංගගෙන හිටපු අයට තෝතැන්නක් විදියට ඒගොල්ලන්ට මේවා එලි දක්වන්න හදපු වේදිකාවක් තමයි මේ කෝඩුකාරහීන කියලා කියන්නේ. ඒ නිසා ඒවා හංගගෙන තියාගන්න එපා. හරිද? රයිට්. ඕකේ. අපිට තවත් ගොඩක් දේවල් තියෙනවා මේ සමිත්‍රත් එක්ක කතා කරන්න. සමිත්‍ර දැන් මේ අපි දැන් ඔයගේ විශ්වවිද්‍යාලය ගැන පාසල් ජීවිතය ගැන කතා කරන්නේ සහ ඔයගේ පෞල් පසුබිම ගැනත් අපි කතා කරන්නේ. විශේෂයෙන් ඔයගේ මේ අක්කා ඔයාට වඩා ගොඩක් වැඩිමල්ද? නෑ අක්කා මට වැඩි අවුරුදු 2ක් වැඩිමයි. එයා ඉගෙන ගත්ත ගණිත අංශේ. එයා දැන් software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒතර මගේ නංගිලා දෙන්න මට වැඩි අවුරුදු 2යි බාල. එයාලත් දැන් කැම්පස්. එයාලා වාණිජ අංශයෙන් කැම්පස් ආවේ. ඒ දේවල් එයාලා ඉගෙන ගන්නවා. අපේ පවුලෙන් මං හැමෝම සින්දු කියනවා. ඒ වුණාට මං තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ. මම තමයි දැන් අන්තිමට මියුසික් කරන්නේ. රයිට්. සාමාන්‍යයෙන් දැන් මේ අපි හිතුවට අපි වටා ඉන්නේ පොඩි පිරිසක් නේ කියලා ඒ පොඩි පිරිසගේ හිත ඇතුලේ ලොකු තැනක් අපිට තියෙනවා සමිත්‍රා. ඉතින් ඒ වගේ බලාගෙන ඉන්න අයටත් සමහර විට අනේ මටත් සමිත්‍රා වගේ මේ වගේ තැනකට යන්න තිබ්බනම් කියලා හිතනවා ඇති මේ වෙලාවෙත්. ඒ වගේ අයට මොකද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ තමන් ආස දෙ. මම කියන්නේ ඒක මියුසික්ම වෙන්න ඕනේ කියලා. මොකක් හරි තමන් ආස දේ සමහරව ඉන්නවා ඉගෙන ගන්න ආසය. තමන් ආස දේ ආසාවෙන් කරන්න. එතකොට මං හිතන්නේ සහ අපේ කැපවීමක් තියෙන්න ඕනේ. ඒවත් එක්ක වැහෙන දොරවලුත් ඇරෙනවා. අපි හරියට ඉන්නවා නම් අපි ආස දේ ආසාවෙන් කරනවා නම් ඒ වෙනුවෙන් කැප වෙනවා නම් ඒකෙන් හින්දා මං කියන්නේ ඉතින්
ආස දෙයට කැප වෙන්න කියලා තමයි. ඔයා මියුසික් වෙනුවෙන් කැප කරපු හොඳම දේ මොකද්ද? ඒකට වටිනම දේ? මියුසික් වෙනුවෙන් කැප කරපු වටිනම දේ ඒක අපි මෙහෙම කිව්වොත් මම මියුසික් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයිනේ. කොටිම මම A level වලට මුලින් කරන්න පටන් ගත්තේ මියුසික් නෙමෙයි. මම විද්‍යාංශයෙන් ඉගෙන ගන්න පටන් ගත්තේ. කොහොම හරි අන්තිමට يعني ඒ විෂය කරුණු වලට අදාළම නැති වෙන පෞද්ගලික කාරණයක් නිසා මම ආර්ට්ස් කරේ. මම මියුසික් නිසා දේවල් අතාරියට වැඩිය මට උනේ මං හිතන්නේ මම මියුසික් අතාරින්න හදද්දී ඒක කොහොම හරි ආපහු මගේ පිටට කැරකිච්ච එකක් වගේ දෙයක්. මං ඒක අතාරින්න හදුවට මියුසික් මම අතෑරියේ නෑ වගේ එකක්. ඒකින්ද මං හිතන්නේ මං මුකුත් කැප කරන්නේ නැතුව ඇති තාම. ඒ කියන්නේ මම කොච්චර එපා මගේ පස්සේ සංගෙන්න එපා කිව්වත් මියුසික් එකක් නැතිනවා ඔයාගේ පස්සේ. රයිට් ඕකේ වැරදිලා නෑ නේද? ඔව් ඇත්ත. රයිට් එහෙනම් ඉතින් අපි තවත් ලස්සන සින්දුවක් ගන්න තමයි යන්නේ. සමිත්‍රාගේ මේ ලස්සන වොයිස් එකේ.
බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් එකතු වෙන්නේ කෝඩුකාර හීනත් එක්ක. දැන් සමිත්‍ර බ්‍රේක් එකට යන කලින් ඔයා කියවනේ මේ ජන සංගීතයත් එක්ක මේ පුදුමාකාර බැඳීමක් තියෙන කියලා. ඒ බැඳීම ගැනත් අපි කියමු. මං කිව්වා වගේ එක හැදුනේ අර විදියට වෙන්න ඕනේ. දැන් ඉතින් ඒක තමයි මම දිගටම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලොකු ආසාවක් තියෙනවා අපේ ලංකාව ඇතුලේ ජන සංගීතය කියන එක අලුත් අවුරුද්ද විතරක් සීමා නොකරන්න. ඒක මම දැන් හිතුවට ඒක මම විතරක් හිතන දෙයක් නෙවෙයි කියලා බැලුමට පේනවා. දැන් අපි ජනප්‍රිය වෙන සංගීතය බැලුවම ඇත්තටම ගුණාත්මක පැත්තෙන් වැඩි ඒවා ගත්තම එකපාරට බැලුමට අපිට ජන සංගීතය හඳුනා ගන්න බැරුණාට කොහෙන් හරි අපේ යක්බෙරයක් හරි තියෙනවා. දැන් ඒ එක්ස්පෙරිමන්ට් කරන ගමන් ඉන්න අපේ තරුණ සංගීතඥයා ඒක ඒ විදියට කරන්න ඉස්සරහට මටත් ආසාවක් තියෙනවා. මොකද ඒක මම දැකලා නැහැ ඒක වෙන රටක වෙන සම්ප්‍රදායක මේ වගේ මියුසික් එකක් දැකලා නැහැ මම. මමත් හරි පොඩ්ඩයි තාම දැකලා තියෙන්නේ. ඒ ටිකේ මම දැකලා නැහැ. හැබැයි ඒක ඒ විදියට මිනිස්සු අතරට නොයන්න හේතුව තමයි ශ්‍රී ලංකාවේ විදියත් එක්ක සංස්කෘතිය කියන කෑල්ල ඉස්සරහට අරගෙන යන්න කැමති නැහැනේ අපේ ලංකාවේ. එයාලා කැමති සංස්කෘතිය විදිහටම තියාගෙන ඉන්න. ඒ වුණාට මම හිතනවා ඒක අනිත්‍යවත් එක්ක කියන්නේ අපි දකින අහන දේවල් එක්ක මික්ස් වෙන්න ඕනේ, ඉස්සරහට යන්න ඕනේ. එතකොට මිනිස්සු අතරට මේක යනවා. ඒ විදිහට අපිට පුළුවන් මේක ඉස්සරහට ගෙනියන්න. නැත්තම් අපි අර පොතේ පතේ අපි ඉගෙනගත්තු දෙයක් විතරක් වෙලා නතර වෙයි කවදා හරි මේ ලස්සන දේවල් ටික අපරාධයක් වෙන්නේ. ඒකින්ද මම ආසාවෙන් ඉන්නවා මේක ඉස්සරහට අරගෙන යන්න. හරිම ආදරෙන් හරි බැඳීමෙන් මෙයා මේ දේවල් කියන්නේ සමිත්‍ර. මේ හැම වචනයක් වෙන්නේ හරි බැඳීමෙන් නේද? රයිට්. දැන් ඔයා සමිත්‍ර ඔයාටම වාරණයක් නීතියක් දාගෙන තියනවාද මම මේ ආර සින්දු විතරයි කියන්නේ මේ ආර සින්දු කියන්නේ නැහැ කියලා? එහෙම වාරණයක් නැහැ. මම අර කියන වගේ මම ඉගෙන ගත්තේ නැතිකම නිසා මට අදටත් වෙස්ටර්න් පැත්තේ තියෙන සින්දු කියන ටිකක් අමාරුයි. හැබැයි මම ආසයි. මට ඉගෙන ගන්න ඕනේ. ආසයි බයයි. ආසයි බයයි. ආසයි ඒක ඉගෙන ගන්න ඕනේ. මේ ඒක හින්දා අනිත් කාරණේ තමයි දැන් මම කියවනේ මම කැමති අපේ දේවල් අනිත් දේවල් එක ඉස්සරහට ගෙනියන්න කියලා. ඒ ගෙනියන්න මම මේක විතරක් ඉගෙන වැඩකුත් නැහැ. මම අනිත් දේවලුත් ඉගෙන ගන්න ඕනේ. ඒ දේවල් වල තියෙන හොඳ දේ දකින්න ඕනේ. ඒක නිසා මගේ එහෙම කිසිම වාරණයක් මොනවත් නැහැ. මං ඉගෙන ගන්නවා හැමදේම පෞද්ගලිකව මම මේකට ආසයි කියලා දේවල් තියෙනවා. ඒ වුණාට ඉගෙන ගනිද්දි මම පොදුවේ හැමදේම ඉගෙන ගන්න ආසයි. හරිම මේ පොසිටිව් විදියට හිතලා පොසිටිව් විදියට මේ මියුසික් ෆීල්ඩ් එක ගැන දකින්න කෙනෙක් තමයි සමිත්‍ර කියලා කියන්නේ. මේ පුංචි වෙලාවේ මට ඒක තේරුණා. දැන් මේ සමිත්‍ර මම වගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් මේ මියුසික් ෆීල්ඩ් එකේ අපි ඉන්න ෆීල්ඩ් එක ඔය ඉන්න ෆීල්ඩ් එකේ වෙනස් කරන්න මොන හරි දෙයක් ඔයාලට chance එකක් හම්බ වෙනවා. මොන වගේ දෙයක්ද වෙනස් කරන්න? මියුසික් ෆීල්ඩ් එකක් කියන එකක් මං හිතන්නේ ඒක වෙනස් කරන්න බෑ. ඒක ෆීල්ඩ් එකක් කියන එක හැදෙන්නේ ඒ කාලෙට ඉන්න මිනිස්සුන්ගේ ආසාවල් එක්කනේ. දැන් ඉන්න කාලේ මිනිස්සු ජන සංගීතයට ආස නම් තමයි ඒ කාලේ ඒකට පැවැත්මක් තියෙන්නේ. ඒ අද වෙනකන් මේ තියෙන එක එක ජොනරස් හැදෙනවා. ඒ හැදෙන්නේ හැමදේම ඒ කාලේ ඉන්න මිනිස්සුන්ගේ මානසික මට්ටම එක්ක. අපි මියුසික් ෆීල්ඩ් එක වෙනස් කරනවා නම් මුලින්ම වෙනස් කරන්න ඕනේ මිනිස්සු හිතන පතන විදිය. ඒක හින්දා මියුසික් ෆීල්ඩ් එකක් කියන එක මං හිතන්නේ වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට පුළුවන් මියුසික් වලින් අර හිතන විදිය වෙනස් කරන්න. ඒ හිතන විදිය වෙනස් කරොත් මියුසික් ෆීල්ඩ් එකෙත් ඔය කියන වෙනස්කම් වේවි. මම පෞද්ගලිකව කැමති අහන්න දෙයක් තියෙන ගුණාත්මක කියන්නේ වචන ටිකක් ගා දැන් සින්දුවක වචන ටික ගත්තොත් ඒ වචන ටිකේ වැදගත් දෙයක් තියෙන සින්දු මම පෞද්ගලිකව අහන්න කැමතියි. හැබැයි මොකක් හරි තැනකට ගිහිල්ලා සින්දුවක් දාගෙන නටන්න කැමති කෙනෙක්ට ඒ දේවල් කියලා තේරුමක් නැහැ. එයා කැමති සින්දුව දාගෙන නටන්න. එතකොට ඒකට අදාළ මියුසික් නුත් තියෙන්න ඕනේ. ඒක හින්දා කොයි තැනකවත් අපි අඩුපාඩු දකින්නට වැඩිය මිනිස්සු හිතන පතන දේවල් මියුසිෂියන් කෙනෙක් විදිහට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හරියට ඉගෙනගෙන තිබ්බොත් අපිට පුළුවන් ඒක හරියට දෙන්න. මං හිතන්නේ ඒක තමයි හොඳම දේ.
රයිට් දැන් ඔයා මේ දැන් මියුසික් ඉගෙනගෙන තියෙනවා සහ තවදුරටත් ඉගෙන ගන්න කෙනෙක්. දැන් ඔයාගෙන් මම අහුවොත් එහෙම දැන් පාසල් කාලේදී ඔයා තරඟවලට සහභාගී වුණා කියලා. මේ තරඟවලට සහභාගී වෙච්ච අත්දැකීම කොහොමද? මම මුලින්ම තරඟවලට යන්න ගත්තේ ඩාන්සින් තරඟවලින්. නටන්න නෙමෙයි හැබැයි. අප්පුඩි ගන්නවා කියද? ඒවයේ කවි කියන්න මම කිව්වේ මගේ කටසද්ද නිසා මාව ගන්නවා ඒක ඒ දවස්වල. ඒකත් ඒ මගේ හිටපු ටීචර් ඩාන්සින් ටීචර් මල්ලිකා ටීචර් අහම්බෙන් මම පන්තියේ අර සමිති තියෙන්නේ සාහිත්‍ය සමිතිය ඔය සාහිත්‍ය සමිතියක අහම්බෙන් සින්දු කියනවා දැකලා තමයි ටීචර් මට තරඟ වලට කතා කරේ. මොකද මාව කවුරුත් දන්නේ නැහැ ඉස්කෝලේ. මාව පොඩි ඉස්කෝලේ යනකම් ඉස්කෝලේ හිටපු ලොක්කා. එතනින් එහාට මම නගර ඉස්කෝලේට ගියාට පස්සේ මාව කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ දැනගත්තේ ටීචර් බොහොම අහම්බෙන්. එතනින් පස්සේ මාව නොදන්න කෙනෙක් නැති වුණා ඉස්කෝලේ ඇතුලේ. එතනින් තමයි මම තරඟවලට යන්න පටන් ගත්තේ. ඊට පස්සේ මගේ මියුසික් ටීචර් හර්ෂමාලි ටීචර් අපේ ඉස්කෝලේට ආවේ මම 10 වසරේදී විතර. මම 11 වසරේදී. එතකොට තමයි මම මියුසික් තරඟ යන්න ගත්තේ. මියුසික් ඉගෙන ගත්තට මම මියුසික් තරඟ යන්න ගත්තේ 11 වසරක් තියර වෙලා 12 වසරේ මුලින්. ඒ ගියපු පළවෙනි අවුරුද්දේ මම සමස්ත ලංකා 3 වෙනි ස්ථානය ජයග්‍රහණය කරනවා. ඒකල උත්තර ಭಾರತೀಯ ගායනා ඊට පස්සේ කලායතන තරඟ ගිහිල්ලා ජන සංගීතෙන් සමස්ත ලංකා නියෝජනය කරලා තියෙනවා. යෞවන සම්මාන සමස්ත ලංකා නියෝජනය කරලා තියෙනවා. කොහොම හරි මම ඉස්කෝලේ කාලේ හරි බිසි තරඟත් එක්කම සිංහල භාෂාව ඊට පස්සේ සාහිත්‍ය කලා මහෝත්සවය මම නැති තරඟයක් මාතර තිබ්බේ නැහැ. ඉච්චරට තරඟ වලට ගියා. ඒ කියන්නේ තරඟ කොතනද සමිත අතර එහෙමයි. සංගීත තරඟ. රයිට් ඕකේ. ඉතින් අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපි ලස්සන වෙන සමිත රයිට් කලින් වගේ ලස්සන සින්දුවක් අහන්න. කුමරිට ඇන්දා රජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා රංචිනාට දික්තලාට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා ඇයිද ඊයනේ මතක නැත්ද නාඩගමට පිටරේට නැතුවම බැරි මං නන්දා
කුමරිට ඇන්දා ඉංචිනාට දික්කලාට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා ඇයිද ඊයනේ මතක නැත්ද නාටගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා සමිත්‍රාගේ තවත් ලස්සන සින්දුවක් තමයි අපි මේ පිටිට ඇව්වේ. සමිත්‍රා දැන් මට හිතුණා මේ දැන් අපි කාල වේලාවත් බොහොම පොඩි වෙලාවක් තියෙන මේ වෙලාවේ මට හිතුණා දැන් වා කියපනේ බටහිර වෙස්ටර්න් මියුසික් වලට වා එන්න ආසයි ඉගෙන ගන්න ආසයි කියලා. මේ වෙනකොට වෙස්ටර්න් මියුසික් මොන හරි ඉගෙන ගන්නවද එහෙම නැත්නම් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ? දැනට මම කැම්පස් එකේ ඉලෙක්ටිව් එකක් විදිහට කරා වෙස්ටර්න් වෝකල්. කැම්පස් එකෙන් විතරයි තාම මම වෙස්ටර්න් සිං කරනවා කියන එකට මෙහෙම තියලා තියෙන්නේ. එතනින් එහාට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා රයිට්. දැන් අපි මේ මොන හරි දෙයකට දක්ෂ වුණාම අපේ අම්මලා තාත්තලා කියනවානේ මේක නම් මේ පරම්පරාවෙන් ආපු දෙයක් කියලා. ඔයාලට මේ මියුසික් කියන දේ පරම්පරාවෙන් ආපු දෙයක්ද නැත්නම් ඔය බාහිරින් ඉගෙනගෙන මේ දේවල් කරගත්තද? නෑ මං හිතන්නේ ඒක කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. මොකද මං කිව්වනේ මගේ අම්මත් ලස්සනට සිං කරනවා තාත්තත් ලස්සනට සිං. ඉගෙන ගත්තේ නැති වුණාට එයාලා හොඳට සිං කරනවා. සීයත් එහෙමයි. මං හිතන්නේ ඒගොල්ලොන්ගෙන් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මොකද අක්කටත් පුළුවන් නංගිලා දෙන්නටත් පුළුවන්. ඒගොල්ලොන්ගෙන් තමයි එන්නේ නැත්තේ. ඒගොල්ලොන්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් සමිත්‍ර තමයි ඒක ඉස්සරහට අරගෙන යන්නේ. මොකද අක්කත් ඉන්නේ වෙනම ෆීල්ඩ් එකක, නංගිලා දෙන්නත් ඉන්නේ වෙනම ෆීල්ඩ් එකක, අම්මා තාත්තා ඉන්නේත් වෙනම ෆීල්ඩ් එකක නේ. ඉතින් සමිත්‍ර තමයි මේ මියුසික් කියන්නේ පවුලෙන් ඉස්සරහට අරගෙන යන්නේ. රයිට්. අම්මා තාත්තා මොන වගේ ප්‍රතිචාරයක්ද දෙන්නේ මේ දැන් විශේෂයෙන් අපි සින්දුවක් කිව්වහම අපේ අව කියවනේ සෝෂල් මීඩියා දැම්මම පළවෙනි කමෙන්ට් පහ වැටෙන්නේ ඒගොල්ලොන්ගෙන් කියලා. අම්මා තාත්තා අපිට වචනෙනුත් කියනවනේ පුතේ මෙහෙම කරන්න මේ වගේ දේවල් කරන්න මේක හරිම ලස්සනයි කියලා. ඒ වගේ මොන වගේ ප්‍රතිචාරද දෙමව්පියන්ගෙන් වඩ ලැබෙන්නේ? ඒක එහෙම ඒක කියන්න මට තේරෙන්නේ නෑ. මට කාලයක් තිබ්බා මං ගෙදර ඉන්න දවස්වල රැට නිදා ගන්න නෑ. නිදා ගන්න නැතුව මං කරන්නේ මොකක් හරි සින්දුවක් කියනවා. සින්දුවක් කියලා එක රෙකෝඩ් කරලා මේවා කරලා උදේ අම්මා පාට විතර නැගිටිනවානේ. එතකනොත් මං ඇහැරිලා පාට විතර ගිහින් අම්මට දෙනවා අම්මා අහන්න කියලා. අම්මා ඉතින් වැඩ ඔක්කොම නතර කරලා ෆොටෝ එකට වෙලා ආඩි වෙලා අහනවා. ඒගොල්ල ඉතින් ඊට පස්සේ ඒක ගිහිල්ලා තාත්තාත් නැතිනම් අම්මම ගිහින් තාත්තටත් පෙන්නුනා මේ අහන්නව කියලා. එයාලා මට වචනෙන් කියන රෙඩි මට ඒක මාර දෙයක්. ඒක අහලා මට පේනවනේ එයාලා ඇහුවම මේ විදිය ඒක අගය කරන නිසානේ ඒක ඊට පස්සේ අම්මාගේ යාළුවෝ ටීචර්ස්ලට ඉස්කෝලේ ටීචර්ස්ලට ඒ හැමෝටම යවනවා. ඒ දෙයින් මම තේරුම් ගන්නවා ඒගොල්ලොන්ගේ කොච්චර ඒගොල්ලෝ එකට කැමතිද කොච්චර ඒගොල්ලෝ ඒකෙන් ආඩම්බර වෙනවද කියලා මම ඇස් දෙයින් දැකලා තියෙනවා. ඒක තමයි මට ලැබෙන ලොකුම දේ. අම්මලා තාත්තා විතරක් නෙවෙයි නංගිලාත් එහෙම තමයි නංගිලා අක්කා හැමෝම. ඒක තමයි ලොකුම දේ. මම හිතනවා හරිම ලස්සන දෙයක් කියලා. දැන් අපි මොන හරි දෙයක් ගිහිල්ලා දුන්නාම අම්මා ඔක්කොම වැඩ පැත්තකින් දාලා ඒක අහනවා කියලා. මම හිතන්නේ ඒ අගය කිරීම තමයි දරුවෙක්ට ඕන කරන්නේ. දෙමව්පියෝ වශයෙන් තමන්ගේ දරුවට ඒ වටිනාකම යගේ කිරීම දෙනවා නම් ඒගොල්ලෝ නවතින්නේ කොතරම්ද කියලාවත් හිතාගන්න බැරි තරමට දුරට යනවා ඒ දරුවෝ. ඉතින් මේ අවසන් වශයෙන් මට කියන්න ඔයාට ඔයා ගැන මොකද හිතෙන්නේ? මට මං ගැන සතුටුයි. මං පර්ෆෙක්ට් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මං හිතනවා මගේ වෙන අඩුපාඩුත් එක්ක මං ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේවල් එක්ක පර්ෆෙක්ට් කියන තැනට පොඩ්ඩක් හරි ලං වෙන්න මම try කරනවා. ඒකත් එක්ක මට මං ගැන සතුටුයි. මං සතුටුයි. දැන් වාගේ මේ කතා කරපු කාලේම වාට උදව් කරපු පිරිස සහ වාගේ යාළුවෝ ගැන මතක් කරා. දැන් මේ වෙලාවේ මම වාට chance එක දෙනවා. ඔයාට උදව් කරපු මේ ගමනේ එන්න වාගේ අතහිත දීපු ඒ හැමෝම මතක් කරන්නේ. හැමෝටම ස්තුති කරන්න මම මේක අවස්ථාවක් දෙනවා ඔයාට. එකින් එකට කියන්න ගත්තොත් මට කියලා ඉවර කරන්න බැරි වෙනවා. කියන්න ගත්තොත් ඉතින් ගෙදරින් තමයි පටන් ගන්න ඕනේ අම්මා තාත්තා අක්කා නංගිලා දෙන්න. එතනින් එළියට ගියාට පස්සේ මගේ ටීචර් හර්ෂමාලි ටීචර් මියුසික් ටීචර් ඊට පස්සේ මගේ ඩාන්සින් ටීචර්ලා 3 දෙනෙක් හිටියා. පස්සේ 4 දෙනෙක් වුණා. ඒ 4 දෙනාම ඒගොල්ලෝ තමයි මට සංගීතයට සහ මගේ පර්සනැලිටි එක හැදෙන්න ලොකු උදව්වක් වුණේ ඒගොල්ලෝ. එතකොට මට ඉස්කෝලේ හිටපු යාළුවෝ ටික තාමත් ඉන්නවා. තාමත් එයාලා සින්දුවක් දාපු ගමන් තාමත් මේ එයාලෙක මාරිද රගය කරනවා. ඒතර මගේ යාළුවෝ ටික ඊට පස්සේ මම කැම්පස් එකට ආවට පස්සේ මගේ කැම්පස් එකේ මට හම්බ වෙච්ච මගේ යාළුවෝ ටික
කැම්පස් එකේ ගුරුවරු කියන්නේ සමහර ගුරුවරු ඉන්නා නිකම්ම ලෙක්චරර් කෙනෙක් නොවිච්ච අම්මලා වගේ අපිට උදව් කරන මොකක් හරි ප්‍රශ්නයකින් ඉන්නකොට ඇයි සමිත්‍රාව ප්‍රශ්නකින් ඉඳින්නේ මොකද්ද ප්‍රශ්නේ? එහෙම අහලා එහෙම කතා කර පෞද්ගලිකව කතා කරපු ගුරුවරු ඉන්නවා. ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒත් තේරුමක් නැහැ මේ මම තව ළමයෙක් විතරයි අර බැච් ගොඩකින් එදා එන. හැබැයි එයාලා එහෙම කරන්නේ නැතුව එයාලා මගේ ප්‍රශ්න වලදී මට උදව් කරා සෑහෙන්න. ඒ හැම කෙනෙක්ම හින්දා තමයි මම අද මෙහෙම කතා කරන්නේ. මෙතනට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමෝටම. රයිට් ඕකේ. දැන් අද දවස් ගැන මොකද හිතෙන්නේ කියලා තව කියමු. අද දවස මගේ ටර්නින් පොයින්ට් එකක් වගේ එකක්. මම කවදාවත් මෙහෙම තැනක මෙහෙම කතා කරලා නැහැ. මට හරිම සතුටුයි. මට මං ගැන ආඩම්බරයි. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයට. අපි වගේ අයට මෙහෙම chance එකක් දෙන එකට කතා කරලා බැලුවොත් මම ඇවිල්ලා මාතර පුංචි ගමක පුංචිම තැනකින් ආපු කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්ටත් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කතා කරන්න chance එකක් දෙනවා කියන එකම ගොඩාක් අපි වගේ අයට වටිනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාටත් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට මේ කෝඩුකාර හීඩ අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න එකතු වුණාට. ඉතින් ඔයා වගේ දක්ෂයන්ට නිර්මාණය වුණු වේදිකාවක් තමයි මේ කෝඩුකාර හීඩ කියලා කියන්නේ. ඉතින් මේ වගේ තවත් වැඩසටහන් බොහෝමයක් අපි ලියස් TV හරහා ඔබට ගෙනෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් PO TV අංක 130 ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක තියෙනවා ලියස් TV Facebook page එක. page එකත් like කරලා තියාගන්න. ඒ වගේම අපේ ලියස් TV YouTube channel එක තියෙනවා. YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක end කරන්න කලින් අපි සමිත්‍රගේ ලස්සන සින්දුවකින් තමයි ප්‍රෝග්‍රෑම් එක end කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මේ වගේ දක්ෂයන්ට තවත් දක්ෂයෙකුත් ඊළඟ දවසේදී මම අරගෙන එන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් එතකන් ඔබ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඉතින් කෝඩුකාරයන්ගේ හීන වලට පණ පොවන මේ කෝඩුකාර හීන. සුගන්ධමතු